හයි ගයිස් ඔන්න ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන් ආවේ. ඉතින් මේ ටිකේ වීඩියෝ එකක් කරගන්නත් බැරි වුණා. ඉතින් මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ පුංචි අත්දැකීම් ටිකක් තමයි දැන් බෙදා ගන්න කියලා හැත්තෙන්නේ. ඉතින් ඉස්සරහට බලමු මොකක් වෙයිද කියලා. ඔන්න ඉතින් කාලයක් තිස්සේ බලා හිටපු ඒ දවස් තමයි අද උදේම ලෑස්ති වෙලා කට්ටියත් එක්ක බඩු ටික ලෑස්ති කරගෙන උදේම ඔන්න යන්න පිටත් වුණා. රිසල්ට් ඇවිල්ලා මේ දවස් වෙනකල් කොච්චර ආසාවෙන් බලා හිටියද. ඉතින් හීනේ හැබෑ වෙනවා කියලා දැනෙද්දි ඒ සතුට අම්මෝ කියා ගන්න බෑ. ඉතින් මැප් එකක් දාගෙන තැන හොයාගෙන ඔන්න ඉතින් ගමන යනවා. ටික ටික යන්න ඔන්න ඉතින් එළියට ටික ටික වැටීගෙන එනවා. ඔයාලටම පේනවනේ කොච්චර ආසාවෙන්ද යන්නේ කියලා. මේ වගේ ලස්සන දවසක උදේම මේ වගේ බලන්න පහස ආශිර්වාද කරනවා වගේ පුදුම ලස්සන view එකක් තමයි දැක්කේ. ඔයාලත් බලාගෙන යන්කෝ ඉස්සරහට කොච්චර ලස්සනයිද කියලා සන්රයිස් එකත් බලාගෙනම. ඔයාලත් බලනවා ඇති මේ කියව කොහෙද ඉතින් යන්න කියලා. ඔහොම ඉන්නකෝ ටිකක් කොහෙද යන්න කියලා බලා ගන්න පුළුවන්. චුට්ටක් ඉවසලා ඉන්න. ඔන්න ඉතින් දුර ගෙවාගෙන ඕන තැනට ආවා. බලන්න කොහෙද කියලා. මේ තමා රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පිටි පහු කරගෙන ඔහොම ඉස්සරහට යද්දී කැම්පස් එක ඉස්සරහා සීනියර් අයියලා කරා පිරීලා හිටියා. ඉතින් වාහනේ නවත්තපු තැන ඉඳන් කාලද ඉන්නේ වීලද ඉන්නේ වාහනේ හරින් නවත්තන්න කියලා හැමදේම කියලා දුන්නා. කාලයක් තිස්සේ ප්ලෑන් කරපු ලොකු ප්ලෑන් එක අවසානයේ තමයි මේ ඉතින් ඒ හින්දා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව හැමදේම දන්න දේවල් දැනගෙන ඇතුළට යන්න පුළුවන් වුණා. අපේ වෙනුවෙන් ගොඩක් මහන්සිලා හදලා තිබ්බ තොරණත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිව පිළිගන්න හරි ලස්සන උත්සවයක් ප්ලෑන් කරලා තිබ්බා. ඒකට තමයි මේ මෙහෙම කට්ටිය යන්නේ. ඒක තිබ්බේ තාක්ෂණික පීඨේ නව ගොඩනැගිල්ල. Today the university comprises of the following faculties: the Faculty of Agriculture, the Faculty of Applied Sciences, Management Studies, Social Sciences and Humanities, Medicine and Allied Sciences. ඉතින් මේ හැමදේම ඉවරලා අපේ බෑග් පවා හැමදේම උස්සන් ගියේ අපේ සීනියර්ස් අයියලා කළා තමයි හොස්ටල් වලටම. ඉතින් මේ ඉන්නේ මට හම්බෙච්ච රූම් ටික කියන්න වචන නෑ. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන ස්ටෝරි එකකින් හමු වෙමු. බයි.